මහා විහාර වංශික ශ්‍යාමපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අභිනවයෙන් පත් වූ අනුනායක හිමිපාණන් වහන්සේ පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිදාන නාහිමිපාණන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පසුගියදා උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය උත්සව පැවැත්වුණා. එම පිළිගැනීමේ එක් අවස්ථාවකදී උන්වහන්සේ දැක්වූ අදහස් කීපයක් මේ. බලන්න කල්පනා කරලා මේ ගහට පොත්තට ගහක් වගේ ගිහි පැවිදි සම්බන්ධී ගුණ නමක් නගාගෙන මේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන මේ උදාර සංස්කෘතියක් සහිත ජාතියක් මේ රටේ බිහි වෙච්ච හින්දා තමයි මතක තියාගන්න ඕනේ මේ රටට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි විජාතික බලවේග තුනක් ඇවිල්ලත් මේ රටේ බුදුදහම ඒහා වැලිච්ච සංස්කෘතිය නැති කරන්න බැරි වුණා. නේද? තනතුරු දුන්නා, විවිධ බලපෑම් කළා, තාන්නමාන දුන්නා, මිෂනාරි අධ්‍යාපනය පටන් ගත්තා. නැති බැරිකම් හේතු කරගෙන නොයෙක් උදව් උපකාර කළා. තාමත් මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවයට ප්‍රශ්නයක් ඇති කරන්න බැරි වුණා. හැබැයි වර්තමානයේ වෙනකොට නම් මේක ගොඩක් වෙනස් වෙලා. මම මේක නිතර මතක් කරන එකක්. ඉන්නකම් හොඳට කාලා බීලා ඉන්න කියලා මේ හාමුදුරුවෝ කියන්නේ සිවුර දාගෙන. තව කොටසක් ඉන්නවා නිරාගමික. ආගමක් ඕනේ නැහැ කියලා කියන જાතියක් සමහරව අද ඉන්නවා. ඉතින් මේ විදිහට ඉතිහාසෙ කවදාවත් මෙහෙම තිබුණේ නැහැ. මේක අය තේරුම් ගත්තා. මේක විනාශ කරන්න නම් හොඳම දේ තමයි අර කඳපණු න්‍යාය කියලා එකක් තියෙනවා. අනුන්ගේ ඉඩමක තියෙන ගහක් මෙහා පැත්තේ තරහකාරයෙකුට ගිහිල්ලා කපන්න බෑ. තියෙන්නේ අනුන්ගේ ඉඩමකනේ. ඒකට කඳපණුවෙන් බෝ කරපුවාම මොකද වෙන්නේ? අරක කාගෙන යනවා කවුරුවත් දන්නේ නැහැ. මැරෙනකන් විනාශ වෙනකන් මොකද්ද වුනේ කියලා. අන්න එවැනි පසුබිමක් තමයි අද ශාසනයේ තියෙන්නේ. ඒක අපේ ආමුදුරු මේ අපි අද කිව්වට අභියෝග කියලා මේක විසඳන්න බැරි බරපතල විදියට මේක මේ ඊයේ පෙරේදා ඇති වෙච්ච එකක් නෙමෙයි. දැන් අවුරුදු 10ක් 20ක් විතර කාලේ ඉඳලා ඉතාම සූක්ෂම විදියට මේ බෞද්ධ සමාජයේ ගිලගෙන යන භයානක ව්‍යාපාරයක්. මේ සඳහා ගොඩක් මේ අනුග්‍රහය දක්වන්නේ විජාතික බලවේග.